සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා General Power Electric YouTube channel එකට. අද අපි අරන් ආවේ Select brand එකේ තවත් PFR model එකක්. මේ තමයි VPR A2M. සාමාන්‍යයෙන් අපි PFR පාවිච්චි කරන්නේ 3 phase system වලට විතරක් වුණත් මේ relay එක සාමාන්‍ය voltage protector එකක් විදිහට single phase system වලටත් පාවිච්චි කරන්න පුළුවන් වීම විශේෂත්වයක්. single phase mode එකේදී L1 එකට විතරක් එන live supply එක P කියන මේ ළඟ තියෙන අනෙක් terminal එකටත් බෙදලා දෙන්න ඕනේ. 3 phase connection එකකදී phase sequence asymmetry fault වගේ දෝෂ අඳුන ගන්නත් ප්‍රතිශත ආකාරයෙන් දෙන voltage protection thresholds අතරදී විතරක් ඔයාගේ system එක on එකේ තියන්නත් trip time එක උපරිම තප්පර 15ක් දක්වා කල් දාන්නත් මේ relay එකට පුළුවන්. line to neutral volt 127 ඉඳන් volt 219 දක්වා පරාසයක under voltage detection එකකුත් line to neutral volt 242 ඉඳන් 288 දක්වා over voltage detection එකකුත් 110කට ආසන්න fixed asymmetry detection ratio එකකටත් අනුකූලව relay දෙකක් හසුරවන්න තමයි මේ unit එක නිර්මාණය කරලා තියෙන්නේ. wire connection එක බැලුවොත් පහලින් power contacts සහ ඉහළින් relay contacts උත් බලා ගන්න පුළුවන්. relay එක 2NO 2NC සැකස්මක් යටතේ උපරිම ampere 5ක් හුවමාරු කරන්න ඉඩ දෙනවා. ඒ නිසා අවුලක් නැතුව contactor එක drive කරලා supply cut off කරන්නත් එහෙම නැත්නම් ඉන්ඩිකේටර් ලයිට් කන්ට්‍රෝල් කරන්නත් මේ රිලේ එකෙන් අවස්ථාව ලබා දෙන්න. ඉතින් ඔයාගේ කුමන හෝ අවශ්‍යතාවයකට මේ රිලේ එක ගැලපෙනවා නම් එන්න කියලා ආරාධනා කරනවා generalpower.lk අපේ වෙබ්සයිට් එකට.